තෙරුවන් සරණයි. අද පුතේ මම කතා කරන්න බලාපොරොත්තු වෙන මාතෘකාව තමයි මේ අමනුෂ්‍ය දෝෂ ඔයාලට ලං වෙන්නේ කොහොමද? ඒ දේවල් වලින් බේරෙන්නේ කොහොමද කියලා. අමනුෂ්‍ය කියන පුතේ විශේෂයෙන් යක්ෂ පේද භූත කුම්භාන දෝෂාන්ධකාර තමයි අමනුෂ්‍ය දෝෂ කියලා හඳුන්වන්නේ. එතකොට පුතේ මේ දෝෂාන්ධකාරයන් ආවහම බේරෙන්න ක්‍රම තියෙනවා. එතකොට ප්‍රධාන දෙයක් තමයි බුද්ධ වන්දනා. පංචශීල පද රකින්න පුද්ගලයාට පුතේ කවදාවත් අමනුෂ්‍ය දෝෂ ලං වෙන්න විදිහක් නැහැ. එතකොට පුතේ අමනුෂ්‍ය දෝෂ මගහර ගන්න ප්‍රධානතේ තමයි බුද්ධ වන්දනාව, සීල සමාදානය පුතේ. එතකොට තමන්ගේ කුසල් බලවත් කරගත්තාම බෝධි පූජා තියෙන පින් කටයුතු කරලා එතකොට කවදාකවත් මේ අමනුෂ්‍ය දෝෂ වලට ලං වෙන්න බෑ. එතකොට පුතේ තව තියෙනවා මන්ත්‍ර වර්ග තින්ගත් මහදේව බන්ධනේ විසිරිලා වගේ මන්ත්‍ර තියෙනවා. එතකොට පුතේ යන්ත්‍ර මාර්ගයෙන් දෙහි කපලා හරියාකාර ජීවම් කරපු යන්ත්‍රය පැලන ගත්තොත් තෙල්සුරයක් හරි අඩුම ගානේ දාපුවහම පුතේ විශේෂයෙන් ජල් නන්දන යන්ත්‍රයේ මේ අමනුෂ්‍ය දෝෂ කොහොමදවත් ලං වෙන්නේ නැහැ. එතකොට පුතේ මේ ආකාරයෙන් මේ යන්ත්‍රමාලා පැලඳ ගත්තාම එතකොට විශේෂයෙන් පුතේ බුද්ධ වන්දනාවෙන් තමයි අමනුෂ්‍ය ඈඩ් කරන්න පුළුවන් ලොකුම දේ. එතකොට පුතේ තමන්ගේ පිරිසිදුකම බුද්ධ වන්දනාව කරාට හරියාකාර බුද්ධ වන්දනාව කරන්න ඕනේ. ඒ ස්ථානය පිරිසිදු කරලා හරියාකාර වැඩ කටයුතු කරන්න ඕනේ. පිරිත් අහනවා නම් පිරිත් කියනවා නම් විශේෂයෙන් පුතේ හිතේ ඊර්ෂ්‍යා කුහකකම් ප්‍රවෘත්ති නැත්නම් මාංශ අනුභවයෙන් තොරයි නම් ගොඩාක් දුරට පුතේ අමනුෂ්‍යයන් ළඟ වෙන්න තියා හිතන අමනුෂ්‍යයන්ගේ උදව් උපකාර විතරයි පුතේ ඒ අයට ලැබෙන්නේ. එතකොට පුතේ මේ විදිහට අමනුෂ්‍යයන් ළඟ වෙන්නේ නැති පැති නිවස පිරිසිදු කරලා දේවල නම් දේවල පිරිසිදු කරලා ඒ ආකාරයෙන් පුතේ වැඩ කටයුතු කරාම අමනුෂ්‍ය කොහොමවත් ළඟ වෙන්නේ නැහැ. එතකොට පුතේ අමනුෂ්‍ය සමහර අමනුෂ්‍යෝ කැමති පුතේ සුවඳට. ඒ සුවඳ පුතේ ඒ අමනුෂ්‍ය හරක කටින වලගේ ඥාති වෙන්න පුළුවන් වෙනත් බලවේග. එයාලගෙන් පුතේ අපිට කරදරයක් නැහැ වරම් බලවේග ඒ අය. පුතේ වෙනත් කොටස් ඉන්නවා මල මුත්‍රා කෙල සොටු ආහාරයට ගන්න. එතකොට වෙන පලා වර්ග රතු නිවිති රතු තම්පලා හතු කැකිරි අලු පුහුල් ඒ වගේ දේවල් ආහාරයට ගන්න. එතකොට මේ දේවල් තමයි පුතේ කිලි කියලා කියන්නේ එන්නේ ආහාර වර්ග වලට තමයි. එතකොට මේ කිලි වෙන්නේ පුතේ අමනුෂ්‍ය ආහාරයට ගන්න. ආහාර අපේ ශරීරගත වෙනකොට ඒ අමනුෂ්‍ය ඒ ශරීරගත වෙනවා ඒ ආහාරات. මාස් මාංශ වලද වෙන්නේත් ඔය දේම. එතකොට පුතේ අපේ හිතේ සිතේ හොඳකම තියෙනවා අවංකව අපි කියන්නේ ජීවත් වෙනවා නම් ඒ කියන්නේ මාස් මාංශ තොර වෙලා සියලු දෙනාට මෛත්‍රී කළා අමනුෂ්‍යයන්ට හිතන්නවත් බෑ. එතකොට භාවනා කරලා මෛත්‍රී වඩනවා නම් අමනුෂ්‍යයන්ට ලං වෙන්න බෑ පුතේ. මේ ආකාරයේ ගෙදර සුවඳ ධූප පත්තු කරනවා නම් සුවඳවත් නම් ඒ ආකාරයෙන් එතකොට පුතේ පහන පත්තු කරාම පහන ඉවෙන කලින් කපුරු තෙල් ටිකක් හරි කපුරු පෙත්තක් හරි දානවා නම් සුවඳවත් පුතේ. එතකොට ඒ පහන එතකොට අමනුෂ්‍යයන්ට ඒ කරගඳටවත් ලං වෙන්න බෑ. එතකොට ඉතිපිසෝ ගාථාව කියලා අපි බුදුරජාණන් වහන්සේට පහන් දල්වනවා නම් එතකොට බුදු ගුණ නිතර සජ්ජායනා කරනවා නම් සිතේ මෛත්‍රිය තියෙනවා නම් අමනුෂ්‍යයන්ට කවදාකවත් ලං වෙන්න බෑ. එතකොට පුතේ යන්ත්‍ර මන්ත්‍ර කටයුතු වලින් ඒ දේවල් අමනුෂ්‍යයන් ඈත් කරලා ගෙදර දෝෂ අන්ධකාරවත් නැති වෙනවා පුතේ මේ කියන විදිහට හිටියොත්. එතකොට පුතේ මේ ආකාරයෙන් අමනුෂ්‍යයන් අපිට ඈත් කරන්න පුළුවන්. තව නොඑක් දේවල් වලින් ඈත් කරන්න පුළුවන්. මං හිතනවා ඔයාලට මේ ටික වැදගත් වෙයි කියලා. එහෙනම් ප්‍රශ්නයක් ගැටලුවක් තියෙනවා නම් මට ඉදිරිපත් කරන්න මම ඔයාලට අනිවාර්යයෙන්ම උත්තර දෙන්නම්. එහෙනම් ඔයාලට භද්‍රකාලී අම්මගේ පිහිටයි තෙරුවන් සරණයි. තුමෝ භද්‍රකාලී අම්මගේ පිහිටයි සියලුම දෙනාට